ලස්සන කතාවක් කියන්නම් ඔයාලට යසෝදරාව ගැන. ඒ යසෝදරා උත්තමාවි එදා දීපංකර පාදමූලේ අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ යසෝදරාව මීට කලින් දීපංකර පාදමූලෙටත් කලින් ඊට කලින් බුද්ධ ශාසනවල ඒ බෝධිසත්වයන්ගේ බිරිඳ දැකලා ඒ බෝධිසත්වයන්ගේ පුත්‍රයෝ දැකලා හිතේ බලවත් ආශාවක් ඉපදිලා බුදු වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙන්න ඕන කියලා. ඒක හිතේ බීජයක් විදිහට තියෙනවා. ඉතින් ඒක හිතේ තියාගෙන යනකොට තමයි අර දීපංකර පාදමූලයේදී සුමේද තාපසතුමා විවරණ ගන්නෙ. සුමේද තාපසතුමා විවරණ ගන්නකොට අර පිරිසර අතර හිටපු අර කෙල්ලගේ ඇතුලේ බීජ තියෙනවනේ. එකපාරම හිතුණානේ මම මෙයාගේ බිරිඳ වෙන්න ඕන කියලා. ඒ වෙලාවෙම දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරන්න රැගෙන මල් මිටි 5ක් සුමේද තාපසතුමා ළඟ දාලා මිටි 3ක් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා මත තියලා පැතුවා මේ උත්තමයාගේ අමා නිවනට මං ශක්තියක් වෙනවා කියලා. එදා ඉඳලා එනවා. පින්වත්නි, ඒ යසෝදරාව පතිවෘතා ධර්මයේ රැකලා තියෙන එකේ පිවිතුරු බව කියන්නේ ඒක මේ වගේ එකක්. හොඳට අහගන්න, මේවා අහන්න ලැබෙන එකත් වාසනාවක්. ඒ තමයි කියනවා උදේට පිපිච්ච සුන්දර නෙළුම් මලක් තියෙනවා කියන සුදු සුන්දර නෙළුම් මලක් උදේට පිපිලා සුවඳ හමන යසෝදරා උත්තමාවියට උපමා කළොත් ඒක ඒ උත්තමාවියට කරන අගෞරවයක් කියනවා. ඊට වඩා පිවිතුරුයි. මේ ලෝකේ දෘಢම දේ තමයි, දැඩිම දේ තමයි, බිඳින්න බැරි දේම තමයි දියමන්තිය. උපදැමූ දියමන්තියක් යසෝදරා උත්තමාවියගේ පිවිතුරු සීලේ දෘঢ় බවට උපමා කළොත් ඒක එතුමියට කරන අගෞරවයක්. තමන්ගෙන් ආයුතු යෝජනාවක් කරලා තමන් ළඟට මිනිහෙක් ආවොත් පරපුරුෂයෙක් යසෝදරාවට පුළුවන් කියනවා සීලේ අදිෂ්ඨාන කරලා පරපුරුෂයා අලු කරලා දාන්න. පත්තිනි අම්මා කවුද? ඒ යසෝදරා උත්තමාවිය තමන්ගේ පතිවෘතා ධර්මයේ බලයෙන් මහා බෝධිසත්වයන් තිබ්බ ආදරේ බලයෙන් සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් ආසනේ උණු කරලා තමන් ළඟට අරන් ගෙන්නගෙන වැඩ අරන් තිනවා කියනවා 100,000 වාරයක්. ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ යටතේ තමයි ඉර දෙවියෝ ඉන්නේ, සඳ දෙවියෝ ඉන්නේ. ඉරගේ සඳගේ තේජස අලු කළා දානක යසෝදරා දෙවියට පුංචි දෙයක්. එහෙව් යසෝදරා උත්තමාවිය කසාවතක් දරාගෙන ඒ ශාස්ත්‍රු තථාගත සම්බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා මොකවත් නොදන්නා කෙනෙක් වගේ අයිනට වෙලා ඉන්නවා. මේ ශාස්ත්‍රුන් වහන්සේම බෝධිසත්ව අවදී ආදරේ කඳුලෙන් පණ දීපු කෙනා, ඒ නිවන් මඟ ඉක්මන් කරපු කෙනා යසෝදරා උත්තමාවිය පිරිනිවන් පාන දවසේ දක්වපු ප්‍රාතිහාර්ය දැකලා දෙවියෝ බ්‍රහ්මයේ ඔළුවේ අත තියාගත්තා කියනවා. අහෝ මේසා අනුභවයක් යසෝදරා උත්තමාවියට තියෙනවද කියලා. අභිඥාලාභී බික්කුණීන් අතර අග්‍රයි. එහෙව් උත්තමාවිය අර පිරිසේ අයිනේ කෙලවරක ඉන්නවා. කෝ පුරාජේරු කොච්චර බුදුරජාණන් වහන්සේ ජාතක කතාවල දේශනා කරනවද රාහුල මාතා මේ වගේ, රාහුල මාතා මේ වගේ කියලා.
කිසිම පුරාජේරුවක් නැහැ. අද කාලේ මොනවා හරි කළොත් ටයිල් කැටයක් අරන් දුන්නොත් අංශුවක් ගානේ කියනවා. ඔය තමයි විමුක්තියක් හොයාගෙන ඇවිල්ලා ලාභ සත්කාරේ නතර වුණා. ලාභ සත්කාරේ නතර වුණා. අහු ඒ වාගේ ජීවිත අපිට හිතා ගන්නවත් බෑ. අල්පේච්ඡ ජීවිත, නිහඬ ජීවිත, හරේ අල්ලගෙනනේ. හරේ අල්ලගෙන. වෙලාවමද මේ විස්තර කරන්න මේ තව සූත්‍ර දේශනාව එහෙමයි. අපි කවුද කියලා හිතෙනවා. ඔය තරම් පිවිතුරු ජීවිත තියෙනවද?